ඉතින් කෙටි කාලයකට පස්සේ ඔන්න ආයෙමත් වගා කටයුතු ආරම්භ කරන්නයි කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි අද කුඹුරට ආවා වේලිවල කැඩුණු බිඳුණු තැන් ගැන හොයලා බලලා පොඩි පිළියම් ටිකක් දාන්න. ඉතින් මේ වැඩේ කරන අතරතුර තමයි මෙන්න මේ අපූරු පුංචි යාළුවා අපට හම්බුනේ. මේ ඉන්නේ අපි කවුරුත් සිංහලෙන් ආමන්ත්‍රණය කරන වෙල් කකුලුවා නැත්තම් කුඹුරු කකුලුවා. මේ අයත් වන්නේ ඔසියෝතෙල් පූසා සෙනෙක්ස් කියන වර්ගයට වෙන්න ඕන. ඒ වගේම මෙයාගේ හැඩහුරුකම පැහැය සහ අඬවල විශාලත්වයත් එක්ක මේ ඉන්නේ තරුණ පිරිමි කකුලුවෙක්. ඒ කියන්නේ කකුළු කොල්ලෙක්. ඉතින් මෙයා කොහොම වුණත් ලංකාවට ආවේනික කකුලුවෙක් කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මෙයා හරි දක්ෂයි කුඹුරුවල වේලිවල වෙනහාරගෙන ඒක ඇතුළේ ජීවත් වෙන්න. එයාලා සමහරලාට වියලි කාලෙට මේ ගුල් වලට වෙලා කාලය ගත කරනවා. ඒ නිසා පසේ තෙතමනේ වගේම ජල කළමනාකරණයට මෙයා ඊට වැටගත් සත්වෙක්. හැබැයි වාරි ජල කළමනාකරණ නම් ගොයියොන්ට මෙයා කරදරකාරයි. ඒ මෙයා හදන බෙන වලින් ජලය බැහැලා යන නිසා. නමුත් රසායන ද්‍රව්‍ය භාවිතය නිසා අද වෙනකොට මෙයා වදිමේ තර්ජනයට මුහුණ පාලා.